2016 දී BMW లో මැනුෆැක්චර් කරපු BMW 330e. රිවිව් එකට ගෙනහලා තියෙන්නේ BMW 330e එකක්. රිවිව් එකට යන්න කලින් අපි ඕනගෙන් අහලා බලමු වාහනය ගැන. ඉතින් මේ ඉන්නේ ලංකාවේ ඉඳන් ජපානයට ආපු ඉසුරු අයියා. ඉතින් බොහොම ස්තුතියි අයියේ. ජපානයේ වගේ කාර්යබහුල රටක අපි වෙනුවෙන් පොඩි වෙලාවක් ගෙන් කෙරුවට. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳයි සතුටින් ඉන්නවා. අයියා ලංකාවේ කොහෙද? ලංකාවේ මාතර. ඉතින් ජපානයේ වගේ රටකට ඇවිල්ලා BMW ගම්ම තෝරගත්තේ. පොඩි කාලේ ඉඳන් ඉතින් ලංකාවේ ඕන කොල්ලෙක් හීනයක් තමයි BMW එකක් පදින එක. පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තමයි. මේ වාහනේ ගන්න වැඩියෙන්ම මුල පිරුවේ වයිෆ් එක කැමැත්ත තමයි. ඉතින් ඒ කොයි කාලෙද ජපානයට ආවේ? මම ජපානයට ආවේ 2017 4 වෙනි මාසේ. ජපානයට ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මුලින්ම ජපානයට ආවේ. ඒ කියන්නේ 2017 ජපානයට ඇවිල්ලා අද වෙනකොට ජපානයේ BMW එකක් පදින මාතර කොල්ලෙක්. එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනට යන් රිවිව් එකට. ඉතින් අපි මුලින්ම වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරමු. ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරනකොට අපිට මුලින්ම හම්බෙන්නේ හෙඩ් ලැම්ප්ස්. අපිට මේ වාහනේට හම්බෙලා තියෙන්නේ LED day time running lamps තමයි අපිට වාහනේට හම්බෙන්නේ. ඉතින් මේ ලයිට් එකේ තියෙන යුනික් ඩිසයින් එකත් එක්ක කාර් එකේ තියෙන ස්පෝර්ට් ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම LED ලයිට් එකට යටින් fog light එක අපිට හම්බෙලා තියෙනවා. එහෙම තමයි වාහනේ ලයිට් ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් වෙන වෙහිකල් වල වගේම මේ වෙහිකල් එකෙත් BMW ලා ඒගොල්ලන්ගේ ලෝගෝ එක ඩිසයින් කරලා තියෙනවා. ලෝගෝ එකට යටින් ග්‍රිල් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ වාහනේ ග්‍රිල් එක ගැන කතා කරනකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ග්‍රිල් එකේ M Sport badge එක ඩිසයින් කරලා තියෙනවා. හැබැයි මේ badge එක මේකට ඔරිජිනල් ලාබ් badge එකක් නෙමෙයි. මේක මේ ඕනගේ කැමැත්ත අනුව වාහනේට ආෆ්ටර් මාකට් හයි කරපු badge එකක්. ඉතින් වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එකේ පල්ලෙහාම තියෙන මේ බෆර් එක ගැන කතා කළොත් මේ බෆර් එකත් ඕනගේ කැමැත්ත අනුව ආෆ්ටර් මාකට් කාබන් ෆයිබර් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන මූලිකව අපිට කතා කරන්න තියෙන ওই ටික තමයි. ඉතින් අපි යම් වාහනේ සයිඩ් view එක ගැන කතා කරන්නේ. ඉතින් සයිඩ් view එකෙන් බැලුවාම ඔයාලට පේනවා සහ ඔයාලා දැනටමත් දන්නවා මේ කාර් එක සේඩාන් කාර් එකක්. ඉතින් සයිඩ් view එකේ මුලින්ම බැලුවාම අපිට පේනවා මේක ඕනගේ කැමැත්ත අනුව ආෆ්ටර් මාකට් ඩිසයින් කරපු ඩිසයින් එකක් ඔයගලන්ට පේනවා. මේ ඩිසයින් එකෙනුත් මේ ඩිසයින් එකේ තියෙන යුනික් ගතිය හින්දාම කාර් එකේ ස්පෝර්ට් ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන උඩට ආවම එතනත් අපිට සෙන්සර් එකක් එක්ක 360 කැමරා එකක් හම්බ වෙනවා. ඉතින් මේ වාහනේට අපිට හම්බෙන්නේ 19 inch size එකක්. ඒ වගේම alloy wheel එකේ BMW ලා ඒගොල්ලන්ගේ logo එක ඩිසයින් කරලා තිනවා. ඒ වගේම M Sport badge එක ඩිසයින් කරලා තිනවා. ඔයගලන්ට මතක ඇති අපේ grill එකට M Sport original badge එක හම්බුනේ නැති වුණාට alloy wheel එකට මේ badge එක හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ side mirror ගැන කතා කරද්දී ඕනගේ කැමැත්ත අනුව සයිඩ් මිරර් වලටත් ආෆ්ටර් මාකට් කාබන් ෆයිබර් සයිඩ් මිරර් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේම මිරර් එකේ තියෙන සිග්නල් ඉග්නිෂන් ලයිට් එකෙන් වෙන වාහනයක් අපි ඉස්සර කරලා යනකොට මේ ලයිට් එක ඉග්නිෂන් වෙලා ඩ්‍රයිවර්ට දැනුම් දෙනවා වෙන වාහනයක් තමන් ඉස්සර කරලා යනවා කියලා. ඉතින් වාහනේ සයිඩ් view එකෙන් කතා කරනකොට වාහනේ සයිඩ් ස්කර්ට් එක මේ සයිඩ් ස්කර්ට් එකත් ඕනගේ කැමැත්ත අනුව ඕන ආෆ්ටර් මාකට් කාබන් ෆයිබර් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරද්දී අපිට ඔරිජිනල් හම්බෙන්නේ අඟල් 8ක වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. හැබැයි මේ වාහනේ ස්පෝර්ට් ගතිය වැඩි කරගන්න ඕන ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් අඩු කරලා වාහනේ ලෝ ඩවුන් කරලා තියෙනවා. ඉතින් වාහනේ රියර් සයිඩ් එක ගැන කතා කරනකොට රියර් සයිඩ් එකේ උඩින්ම අපිට හම්බ වෙනවා ෂාක් වින් ඇන්ටනා එකක්. ඒ වගේම ග්ලාස් එකේ උඩින් බ්‍රේක් ටේල් ලයිට් එකක් හම්බ වෙනවා. ඉතින් වාහනේ රියර් සයිඩ් එක ගැන කතා කරද්දී රියර් සයිඩ් එකේ BMW ලා ඒගොල්ලන්ගේ logo එක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම M Sport logo එක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන 330e badge එක ඩිසයින් වෙලා තියෙනවා. හැබැයි ඕනගේ කැමැත්ත අනුව මේ badge එක remove කරලා තියෙනවා. රියර් සයිඩ් එකෙන් වාහනේට ඔරිජිනල් ආපු නැති මිඩල් ස්පොයිලර් එකක් ඕනගේ කැමැත්ත අනුව ඕන කාබන් ෆයිබර් වලින් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ මිඩල් ස්පොයිලර් එකනොත් වාහනේට තියෙන ස්පෝර්ටි ගතිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ බ්‍රේක් ලයිට් ගැන කතා කරද්දී මේ බ්‍රේක් ලයිට් එකත් 2 set ලයිට් එකක් විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ 2 set ලයින් එකෙත් LED ලයින් එකක් විදිහට තමයි බ්‍රේක් ලයිට් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ ඩිසයින් එකෙන් කාර් එකේ යුනික් ගතිය වැඩි වෙලා කාර් එකේ ස්පෝර්ට් ගතිය වැඩි වෙනවා.
ඉතින් වාහනේ වම් පැත්තේ සයිඩ් view එකෙන් අපිට plug-in hybrid charging point එකක් හම්බ වෙනවා. මේ charging point එක 3 pin socket. පිළිගම වාහනේ outside එක ගැන කතා කරද්දී අපිට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ inside එක ගැන. වාහනේ එන්ජින් එක ගැන කතා කරද්දී අපිට මේක වාහනේට හම්බෙන්නේ 2.0 4 සිලින්ඩර් twin power turbo petrol charger එන්ජින් එකක්. ඒ වගේම කිලෝවොට් 65ක සහ හෝස් පවර් 88ක ඉලෙක්ට්‍රික් මෝටර් එකකුත් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ එන්ජින් එකෙන් හෝස් පවර් 248ක් සහ ටෝක් එක නිව්ටන් මීටර් 420ක ටෝක් එකක් අපිට කවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ තියෙන තව ඔප්ෂන් එකක් තමයි මේ වාහනේ විනාඩි 60ක වගේ කාලයක් charge කරලා අපිට කිලෝමීටර් 250ක වගේ අවම දුරක් මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ වාහනේ බූට් ස්පේස් එක ගැන කතා කරනකොට මේ වාහනේ අපිට ලීටර් 480ක බූට් ස්පේස් එකක් හම්බ වෙනවා. හැබැයි අපිට මැනුවලි යූස් කරන්න පුළුවන් ලීටර් 370ක් වගේ තමයි. ඉතුරු ලීටර් 110න් වැය වෙලා තියෙන්නේ මේකේ හයිබ්‍රිඩ් බැටරි පැක් එක තියන්නේ. ඉතින් වාහනේ ඇතුළ ගැන කතා කරද්දී අපිට මුලින්ම බැලුමට පේන්නේ ප්‍රීමියම් ලෙදර් වලින් ඩිසයින් කරපු සීට් පේලිය තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සීට් සෙට් එක ප්‍රීමියම් ලෙදර් වලින් ඩිසයින් වෙලා ඩ්‍රයිවර් විත් පැසෙන්ජර්ස්ලා 5 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් සීට් සෙට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ සීට් සෙට් එකේ සීට් කූලර්, සීට් මසාජ් වගේ ඔප්ෂන් උත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී අපිට මේ වාහනේ හම්බෙලා තියෙන ඩෑෂ්බෝඩ් එක high quality soft touch material dashboard එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒකත් එක්කම 6.5 iDrive screen එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේ වාහනේ leather wrap කරපු electronic streptronic gear lever එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම අපිට මේ වාහනේ analog small digital screen එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම driver ගේ කැමැත්ත අනුව sport plus, sport, comfort, eco pro කියන mod 4කට driver ගේ කැමැත්ත අනුව මාරු කරගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ safety features ගැන කතා කරද්දී අපිට මේ වාහනේ airbag 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් BMW 330e එක ගැන මූලිකවම ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එකේ නොකියුණු ඔයා දන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මං හිතනවා ඔයගලන්ට දලා අදහසක් BMW 330e එක ගැන මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඉන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. ජපන් ගරාජ් YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ ආයි ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්න.